ආයුබෝවන් හැමදෙනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ verbo andare con le frasi. ඒ කියන්නේ යනවා කියන ක්‍රියාපදයට එක්ක යෙදෙන වාක්‍ය. මෙතනදී වැදගත් කරුණු ගොඩක් තියෙනවා. andare තේරුම නොයේදී යෙදෙන තේරුම් තියෙනවා. ඒ පිළිබඳවත් මම කතා කරනවා. එහෙනම් වැඩි විස්තර නැතුව වෙනදා වගේම අදත් පාඩම පටන් ගන්නවා. පළවෙනි එක තමයි andare da qualcuno. ඒ කියන්නේ යමෙකු ළඟට යනවා කියන අදහස දෙනකොට අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. පළවෙනි වාක්‍ය vado da Marco. vado da Marco. මම මාර්කෝලගේ ගෙදර යනවා. එහෙම නැත්නම් මාර්කෝ ළඟට යනවා තේරුම දෙන්න මෙන්න මේ දා නිපාත පදය පාවිච්චි කරලා තමයි යොදා ගන්න. එතකොට මෙතනදී නිපාත පදය සරල නිපාත පදයක් පාවිච්චි කරනවා. හේතුව මාර්කෝ කියන නම් වලට අපි පූර්ව පද පාවිච්චි කරන්නේ නැති නිසා. දෙවෙනි එක විදිහට මම ගත්තා vai dai nonni oggi. vai dai nonni oggi. ඔයා අද ආච්චිලාගේ ගෙදර නැත්නම් ආච්චිලයි සීයලයි ගෙදර යනවද කියන තේරුම තමයි මේ වාක්‍යයෙන් දෙන්නේ. මෙතනදී නෝන්නි කියන්නේ බහුවචන නාම පදයක්. එතකොට නාම පදයක්. එතනදී ඊ කියන පූර්ව පදයේ දෙන නිසා දා එකත් එක්ක ඊ එකතු කරලා preposizione articolata එක තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා වයිදයි නෝන්නි විදිහට වාක්‍ය හැදෙනවා. ඊළඟ එක විදිහට මම ගත්තා andate da vostra zia domani. andate da vostra zia domani. ඔයාලා හෙට ඔයාලගේ නැන්දලගේ ගෙදර යන්න කියන අන දෙන්න තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ වාක්‍යයේදී ඔයාලගේ නැන්දා කියන තේරුමට vostra zia පවුලේ පුද්ගලයන්ගේ නාමපද වලට අයිතිය හංගවනකොට අපි සාමාන්‍යයෙන් පූර්ව පදේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා දානිපාත පදේ මෙතනදිත් සරල විදිහට තමයි භාවිතා වෙන්නේ. මේ විදිහට වාක්‍ය හැදෙනවා. andiamo dal dottore. andiamo dal dottore. අපි යමු දොස්තර ළඟට. තේරුමක් තමයි මේ වාක්‍යයෙන් දෙන්නේ. dottore වගේ යම්කිසි පුද්ගලයෙකුගේ රස්සාව රැකියාව හංගවලා එයා ගාවට යනවා කියද්දී නිපාත පදය ඊට අදාළ පූර්ව පදයට එක්ක ගලපලා preposizione articolata එක තමයි නිතරම පාවිච්චි කරන්නේ. dottoreට අදාළව il dottore ඒක දා එකත් එක්ක එකතු වුනහම dal dottore විදිහට යෙදෙනවා. devo andare dalla mia dentista oggi. devo andare dalla mia dentista oggi කියලා කියන්නේ අද මම මගේ දන්ත වෛද්‍යවරිය ගාවට යන්න ඕනේ කියන තේරුමයි දෙන්නේ. එතකොට මෙතන dentista වගේ නාම පදයක් මස්කීල ෆෙමිනීල දෙන්නටම පාවිච්චි වෙන නිසා අපි පාවිච්චි කරන පූර්ව පදය සහ අයිතිය හංගවන ආකාරය අනුව මස්කීලද ෆෙමිනීලද කියලා අඳුනගන්න පුළුවන්. ගැහැණු කෙනෙක් නිසා la mia dentista එක දා එකත් එක්ක එකතු වෙලා dalla mia dentista වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයකට යම්කිසි පුද්ගලයෙක් ගාවට යනවා කියද්දී ඔයාලා කැමති විදිහට දානිපාත පදය තමයි මේ අදාළ නීතිත් එක්ක භාවිතා කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අති සාර්ථකම ඉතාලි භාෂා වීඩියෝ පාඨමාලාව දැන් ඉතාලි ඉස්කෝලේ විසින් වීඩියෝ 21කින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවක් වසරක කාලයක් සඳහා කැමති වාර ගණනක් නැරඹීමේ පහසුකම මිලදී ගැනීමට පෙර පළමු පාඩමෙන් කොටසක් නොමිලේ නැරඹීමට අවස්ථාව ඉතාලි ඉගෙන ගන්න හොඳම තැන ඉතාලි ඉස්කෝලේ වැඩි විස්තර සඳහා 39 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. යම් කිසි තැනකට යනවා කියලාදී විශේෂයෙන්ම නගරයකට යනවා කියද්දී ඉතාලි භාෂාවේදී ආනිපාත පදේ යොදා ගන්න ඕනේ. potete venire con me a Roma. potete venire con me a Roma කියලා කියන්නේ ඔයාලට එන්න පුළුවන්ද මාත් සමග රෝමෙට කියන තේරුම තමයි මේ වාක්‍යය දෙන්නේ. ඉතින් මෙතනදී නිපාත පදේ පාවිච්චි කරන්න ඕනේ. andiamo a vedere la partita. andiamo a vedere la partita. andare venireත් එක්ක තවත් ක්‍රියාපදයක් පාවිච්චි කරනකොට නිපාත පදේ පාවිච්චි කරනවා. ඒකයි andiamo a vedere කියලා අපි දැම්මේ. ඕනම වාක්‍යයක් ඕගොල්ලන්ට මේ ආකාරයට හදන්න පුළුවන්. අපි තරඟය බලන්න යමු කියන එකයි මේ වාක්‍යයේ තේරුම. puoi accompagnarmi alla stazione. puoi accompagnarmi alla stazione. සාමාන්‍යයෙන් යන තැන
ෆෙමිනීල නාමපදයක් වුණාම අපි ඉන් නිපාත පදය පාවිච්චි කරන්නේ. නමුත් ස්ටාසියෝනේ එකට යනවා කිව්වහම අපි මෙතනදී alla එක දාලා තමයි ආයකත් එක්ක la stazione alla. Puoi accompagnarmi කියලා කියන්නේ ඔයාට මාව ස්ටේෂන් එකට එක්කගෙන යන්න පුළුවන්ද කියන එක අහන්නයි. නමුත් andare පාවිච්චි කරත් අපි යොදාගන්නේ මේ නිපාත පදේම තමයි. Roberto va allo stadio. Roberto va allo stadio. Roberto stadium එකට යනවා කියන තේරුමයි මේ වාක්‍යයෙන් දෙන්නේ. එතකොට stadio maschile නාමපදයක්. ඒ නිසා ආ නිපාත පදයේ සමග ඊට අදාළ පූර්ව පදය maschile තැනකට අදාළවදී අපි ගලපනවා. ඒ නිසා තමයි allo වෙලා තියෙන්නේ stadio වලට lo කියන පූර්ව පදය දාන නිසා. Vuole andare al mercato? Vuole andare al mercato කියලා මෙතන ප්‍රශ්නයක් විදිහට පාවිච්චි කරලා තිනවා. ඔබට මාකට් එකට යන්න ඕනේද? mercato කියලා කියන්නේ මාකට් එකට maschile නාමපදයක්. il mercato ඉතින් ආනිපාත පදෙත් එක්ක andare දාන්න ඕනේ යෙදෙද්දි. ඒ නිසා ආයකයි il එකයි එකතු වෙලා al mercato විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. Non posso andare in vacanza. Non posso andare in vacanza. මට වැකේෂන් යන්න බැහැ කියන තේරුම තමයි මේ වාක්‍යය දෙන්නේ. එතකොට vacanza වගේ නාමපද විශේෂිතයි ඉතාලි භාෂාවේදී ඒවදී යොදා ගන්න ඕනේ අන්දාරෙත් සමග in කියන නිපාත පදේ. Perché non puoi andare in ufficio? Perché non puoi andare in ufficio? ඇයි ඔයාට ඔෆිස් යන්න බැරි? කාර්යාලයට යන්න බැරි කියන තේරුම තමයි වාක්‍යයෙන් දෙන්නේ. මෙතනදී andare එකත් එක්ක ufficio maschile වුණාට අපි සාමාන්‍යයෙන් in කියන නිපාත පදේ තමයි භාවිතා කරන්නේ. සමහර තැන්වලදී නිපාතත් එක්ක යොදා ගන්න කියන නීති පාවිච්චි කරන්න බැරි තැන් තියෙනවා. Vado a giocare a basket. Vado a giocare a basket කියලා කියන්නේ මම යනවා බාස්කට්බෝල් සෙල්ලම් කරන්න කියන එකයි. අන්දාරේ වෙනීරෙත් එක්ක තවත් නිපාත පදයක් giocare ඒ නිසා ආදානවා. ඊට අමතරව යම්කිසි ක්‍රීඩාවක් කරනවා කියන තේරුම යෙදෙද්දිත් ආ කියන නිපාත පදේ යොදලා තමයි ක්‍රීඩාවේ නම යොදන්නේ. මෙතනදී බාස්කට් නිසා a basket විදියට. ටෙනිස් නම් tennis. අන්න ඒ විදිහට එකින් එකට වෙනස් වෙනවා. Noi andiamo d'accordo. Noi andiamo d'accordo කියන්නේ අපි එකඟ වෙනවා කියන තේරුම දෙන්නයි යොදාගන්නේ. අන්දාරේ තිබෙනවා කියලා යනවා කියන තේරුම දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ විවිධ වාක්‍ය තියෙනවා ඉතාලි භාෂාවේ වෙනත් තේරුම දෙන්න. නමුත් loro vanno in banca per aprire un conto. Loro vanno in banca per aprire un conto. ඔවුන් බැංකුවට යනවා account එකක් ගිණුමක් open කරන්න කියන තේරුම තමයි මේ වාක්‍යයෙන් දෙන්නේ. බැංකුවට යනවා කිව්වහම in නිපාත පදේ පාවිච්චි කරන්න ඕනේ. ඔවුන් යන්නේ යම්කිසි ක්‍රියාවක් සඳහා කියන තේරුම. යම්කිසි හේතුවක් උදෙසා නිසා per නිපාත පදය පාවිච්චි කරනවා. Tu non sei andato එහෙම නැත්නම් andata a fare una passeggiata. Tu non sei andato a fare una passeggiata කියලා කියන්නේ ඔයා ඇවිදින්න ගියේ නැද්ද කියන එකයි. අතීත කාලයේදී verbo essere දෙන්නේ කතා කරන පුද්ගලයා maschile femminile යනුව andato හෝ andata වෙන්න පුළුවන්. ඊට අදාළව ගලපන්න ඕනේ සහ තවත් ක්‍රියාවක් නිසා a fare una passeggiata විදියට තමයි වාක්‍ය හැදෙන්නේ. Come mai non siete andati d'accordo? Come mai non siete andati d'accordo? ඇයි ඔයාලා එකඟ වුණේ නැත්තේ? Come mai කියන එක ඉතාලි භාෂාවේ පාවිච්චි කරන්නේ perché තේරුම දෙන්නමයි. අපිට තියෙන කවදාවත් නැතුව කියන තේරුමක් අපිට තිබුණාට මේක මෙයාලා කියන්නේ ඇයි කියන තේරුම දෙන්නම තමයි perché වෙනුවටම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ එකඟ වුණේ නැත්තේ කියලා අහන්නත් පාවිච්චි කරන්න මේ විදිහට යොදා ගන්න පුළුවන්. Marco vuole andare al terzo piano. Marco vuole andare al terzo piano. මාර්කොට තුන්වෙනි තට්ටුවට යන්න අවශ්‍යයි කියන්නේ යම් කිසි තට්ටුවක මහලකට යන්න අවශ්‍ය වුණාම al නිපාත පදේ තමයි භාවිතා වෙන්නේ. Come va? Come va? Come va කියලා කියන්නේ කොහොමද කියලා අහන තවත් විදියක්. අන්දාරේ ක්‍රියාපදයේ ලුයිලෙයි වලින් ගැලපිලා තිබුණට යනවා කියන තේරුමය දෙන්නේ නැහැ. ඊළඟ එක. Come vanno le cose? Come vanno le cose? මේකත්
කොහොමද අහන විදිහක් බහුවචනයෙන් වාන්නෝ යෙදලා තිබුණට යනවා කියන තේරුම දෙන්නේ නැහැ. Questi pantaloni mi vanno stretti. Questi pantaloni mi vanno stretti කියලා කියන්නේ මේ කලිසම නැත්නම් කලිසම් දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මට හිරයි කියන තේරුමට. එතකොට මෙතනදී අන්දාරේ ක්‍රියාපදයේ ගැළපීලා තිබුණට යනවා කියන තේරුම නැවතත් දෙන්නේ නැහැ. මේ ආකාරයට යම්කිසි ඇඳුමක් හිරයි කියන්න මෙන්න මේ ආකාරයට වාක්‍ය අන්දාරේ වලින් හදාගන්න පුළුවන්. Vado al ristorante a lavorare. Vado al ristorante a lavorare. මම රෙස්ටරන්ට් එකට යනවා. අවන්හලට යනවා වැඩ කරන්න. මේකේ යෙදෙන නීතිය මම කතා කරා. ristorante maschile නිසා එතනදී al කියන නිපාත පදේ තමයි යෙදෙන්නේ. Vado al mercato per fare la spesa. Vado al mercato per fare la spesa. මම බඩු ගන්න මාකට් එකට යනවා කියන්නේ මේ ආකාරයට. Vado a trovare un amico. Vado a trovare un amico. Trovare කියලා කියන්නේ හොයා ගන්නවා කියන තේරුම යෙදුනට මෙතනදී යෙදෙන්නේ මම යාළුවෙක් මුණ ගැහෙන්න යනවා කියන තේරුමයි. Vado in centro a piedi. Vado in centro a piedi. විශේෂ වාක්‍යයක් centro කියන එක ටවුමට පාවිච්චි කරාම in තමයි යොදා ගන්න ඕනේ. al යොදා ගන්න බෑ. මම පයින් ටවුමට යනවා කියන්නේ මෙන්න මේ ආකාරයට. Vado in città in macchina. Vado in città in macchina. මම නගරයට චිත්තා නගරය. එතකොට මම නගරයට යනවා කිව්වහම in නිපාත පදේ තමයි පාවිච්චි කරන්න ඕනේ. Andiamo a prendere qualcosa. Andiamo a prendere qualcosa. යම් කිසි කෙනෙක්ට ආරාධනාවක් මෙතනදි කරන්නේ අපි යමු මොනා හරි බොන්න කියන තේරුම දුන්නට යම් කිසි කෙනෙක්ට ඉන්වයිට් කරනවා ආරාධනා කරනවා. අනේ ඒ තැන්වලදීත් අන්දාරේ දාලා වාක්‍ය හදන්න පුළුවන්. අදත් විවිධ වාක්‍ය කියලා දුන්නා අන්දාරේ ක්‍රියාපදයේ යෙදিলা තේරුම අන්දාරේ නොවි යෙදෙන තැන් පිළිබඳව. එහෙනම් මේ වගේ තවත් වාක්‍ය ඔයාලත් හදන්න නීතිත් එක්කම මම කියලා දුන්නා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැම දිනාටම ආයුබෝවන්.